අපේ දැන් කඳුකොරේ ගත්තම අපේ මුළු ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 30%ක්. ඒ කියන්නේ වර්ග කිලෝමීටර් 20000කට ආසන්න ප්‍රමාණයක් නාය තර්ජනයට භාජනය වෙනවා. ඒතර මේ ප්‍රදේශය තුල ජනගහනයෙන් 38%ක්. ඒ කියන්නේ මිලියන 8කට ආසන්න ජනගහනයක් ජීවත් වෙනවා. එතකොට මෙන්න මේ මිනිස් ක්‍රියාකාරකම ඇත්තටම මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසා සහ මේ ගෙවල් හැදීමේදී එහෙම නැත්නම් ඕනම කන්ස්ට්‍රක්ෂන් වැඩ කටයුතු ප්‍රොජෙක්ට් වගේ ಜಾති ක්‍රියාත්මක කිරීමේදී මේ මිනිස් ක්‍රියාකාරකම තදින් බලපාලා තියෙනවා. ඒකට ස්වාභාවික නායයන් වලට අමතරව ප්‍රබල බලපෑමක් අපේ ලංකාවේ කරන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවෙන නායයන් සහ කණ්ඩි කඩා වැටීම. ඒකේ ප්‍රතිශතාත්මකව ගලපලා ගත්ත ගණනක් තියෙනවා. ප්‍රතිශතාත්මකව ගත්තොත් 70%ක් විතර දෙන මිනිස් ක්‍රියාකාරකම්. 70%කටත් වැඩි ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් දැන් මේ ඊයේ පෙරේදා සිද්ධි ගැන මම කිව්වොත් එතනින්ම මම හිතන හොඳ අදහසක් ගන්න පුළුවන්. දැන් මේ මෑත මේ දවස් ටිකේ අපිට සිද්ධි මේ වෙනකොට ඊයේ හවස වෙනකොට අපිට සිද්ධි 134ක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ආසන්න වර්ෂාපතනයේ ආසන්න මේ දවස් 3-4 ඇතුළත. ඒකෙන් 68ක් කණ්ඩි කඩා වැටි. ඔය කණ්ඩි කියලා අපි කියන්නේ හැම ගෙදරකම බලන්නකෝ කඳුකර ප්‍රදේශවල හැම ගෙදරකම ගේ පිළිකන්නේ කණ්ඩියක් තියෙනවා. එතකොට ගේ හදලා තියෙන කණ්ඩියට පස් කණ්ඩියට කිට්ටුයි. ඊට පස්සේ නිදන කාමර ටික තියෙනෙත් ඒ පස් කණ්ඩිය පැත්තෙමයි. ඊට පස්සේ ඇඳ තියලා තියෙනෙත් ඒ පැත්තේ ජනේලයක් හරි මොනවා හරි තියෙනවා ඒ පැත්තට කරලා. ඒතර මේ කණ්ඩි කඩා වෙලා තමයි මිනිස්සු මැරෙන්නේ. වාසනාවට මේ සිද්ධියේදී ජීවිත හානි නැහැ. නමුත් 134න් 68ක්ම මෙන්න මේ જાතිය ගෙවල් පිටිපස්සේ කණ්ඩි කඩා වෙනවා. ඒ කියන්නේ මෙතන ගත්තොත් 50ක විතර ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි සමස්ත ප්‍රතිශතය ගත්තොත් 70%කට වැඩි තියෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙන නායයන්.